නව නිපැයුම් හරහා ඩීමෝ සමාගම සැමවිටම ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගන්වනවා. මෙහිදී අංශ ගණනාවක් ඔස්සේ නව නිපැයුම් ලෝ සුපතල සිය පාර්ශවකරුවන් සමග එක්ව මෙරටට හඳුන්වා දෙනවා වගේම සමාගම විසින්ම සිය නව නිපැයුම් ශ්‍රී ලාංකික ජනතාව සහ අපනයන වෙළඳපළ හරහා විදේශිකයින් හටද ඉදිරිපත් කරනවා. මෙහිදී කෘෂිකර්මාන්තය තුළ සමාගම විසින් හඳුන්වා දෙන ලද නව නිපැයුම් විශේෂ තැනක් ගන්නවා. ඩීමෝ සමාගම හඳුන්වා දී ඇති කෘෂිභෝග මත පදනම් වූ අගය එකතු කරන ලද කාබනික ආහාර මෙහිදී විශේෂ තැනක් හිමි කරගන්නවා. ඩීමෝ සමාගම ඩීමෝ ඇග්‍රි බිස්නස් හරහා ආහාර නිෂ්පාදනයට අදාළව නව නිපැයුම් රාශියක්ම වෙළඳපළට ඉදිරිපත් කළා තියෙනවා. ෆ්ලේවර් වෙළඳ සන්නාමයේ යටතේ දේශීය වෙළඳපළක්, මිඩීට වෙළඳ සන්නාමයේ යටතේ විදේශීය වෙළඳපළත් නියෝජනය කරනු ලබනවා. මෙම නව නිපැයුම් සිදු කිරීමේදී අපි මූලිකවම කරුණු තුනක් සලකා බලනවා. අංක 1 තමයි ආහාරවල ගුණාත්මක බව සුරැකීම. අංක 2 ෆුඩ් ඇටිටියුඩ්ස් අවම භාවිතය. එහෙමත් නැත්නම් ආහාර ආකලන ද්‍රව්‍යවල අවම භාවිතය. අංක 3 ඔබට පහසුවෙන් සකසා ගත හැකි බව. ආහාරවල ගුණාත්මක බව සුරැකීම ගැන කතා කිරීමේදී අපි මිනිමම් ප්‍රොසෙසිං ටෙක්නික්ස් භාවිත කරනු ලබනවා. මේ යටතේ බෝතල් කළ පළතුරු, බෝතල් කළ පරතුමය පානීය වර්ග වෙළඳපළට හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම සීනි භාවිතය අවම ලෙස අපි පවත්වාගෙන යන්න ලබනවා. ඒ කියන්නේ වැඩි පළතුරු ප්‍රමාණයක් භාවිතය. පළතුරු වල ඇති සීනිම භාවිතයෙන් ආහාරමය පාන රස ගන්වනු ලබනවා. එම නිසා වෙළඳපළේ ඇති අනෙකුත් තරඟකාරී නිෂ්පාදන හා සලකා බැලීමේදී අපගේ නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළයි. ෆුඩ් ප්‍රිසර්වේටිව්ස් ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය. ෆුඩ් කලරින්ස් ආහාර වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය. ෆුඩ් ෆ්ලේවරින්ස් ආහාර රස ගැන්වීමේ ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. නාගරික ඔබට පහසුවෙන් සකසා ගත හැකි පරිදි නෙළුම් මල, shiitake mushroom, පොලොස් අපි කෑන් කළ වෙළඳපළට හඳුන්වා දීලා තියෙනවා. මීට අමතරව ශක්ති ජනක පාන වර්ග, ජෑම් වර්ග, පොල් ආශ්‍රිත නිෂ්පාදන, පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කරලා තියෙනවා. කෘෂියාන්ත්‍රීකරණ ශ්‍රේෂ්ත්‍රය තුළ ඩීමෝ හඳුන්වා දෙන ලද ෆ්‍රන්ට් එන්ඩ් ලෝඩර් බකට් සහිත 4-wheel ට්‍රැක්ටර් රථ සමාගමේ තවත් පෙරලිකාර හඳුන්වාදීමක් ලෙස දක්වන්න පුළුවන්. අපිට ලෝඩර් බකට් එකක අවශ්‍යතාවය අපිත් එක්ක කතා කරා ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි එක යටතේ තියෙන ඇග්‍රිකල්චර් සෙක්ටර් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් එක හරහා තමයි මේ සම්බන්ධව අපිට මුලින්ම ඉන්ක්වයරි එකක් ආවේ. ඉතින් අපි හිතුවා මේ හරහා මේ ලෝඩර් බකට් එක එහෙම නැත්නම් ෆ්‍රන්ට් එන්ඩ් ලෝඩර් එකක් කොහොමද අඩු වියදමකින් ඔවුන්ගේ අවශ්‍යතාවය සපුරන්න පුළුවන් විදියට නිර්මාණය කරන්න කියලා. මේ සඳහා අපි Mahindra Yugo ට්‍රැක්ටරය තමයි පාවිච්චි කරේ. Mahindra Yugo ට්‍රැක්ටරයට මේ ලෝඩර් බකට් එක එහෙම නැත්නම් ෆ්‍රන්ට් එන්ඩ් ලෝඩර් එක දේශීයව ඩිමෝ ආයතනය විසින් නිෂ්පාදනය කරලා ඔවුන්ට ලබා දුන්නා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි බහුකාර්ය යන්ත්‍රයක් විදියට Mahindra Yugo ට්‍රැක්ටරය පාවිච්චි කරන්න පුළුවන් මේ ෆ්‍රන්ට් එන්ඩ් ලෝඩර් එකත් එක්ක. විශේෂයෙන් මේ ෆ්‍රන්ට් එන්ඩ් ලෝඩරය හරහා ඔවුන්ට පුළුවන් කොහොබත් කර්මාන්තය ඒ වගේම ගත්තොත් දේශීයව ඇති පොහොර නිෂ්පාදන කර්මාන්තයේදී ඒ වගේම ගල්වැලි පැටවීම ප්‍රවාහනය වගේ කටයුතු වලට ඉතාම පහසුවෙන් මේ යන්ත්‍රය උපයෝගී කරගන්න පුළුවන්. ඒකම මෙහි තියෙන විශේෂත්වය තමයි ඔවුන්ට මේ ට්‍රැක්ටරය සාමාන්‍ය ට්‍රැක්ටරයක් විදියට රොටවේටරයක් සමග, ටයින් ටිලර් එකක් සමග, තැටිනගුලක් සමග හෝ ට්‍රේලරයක් සමග හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවයකදී ඉතාම පහසුවෙන් මේ ෆ්‍රන්ට් එන්ඩ් ලෝඩරය ඉතාම කෙටි කාලයක් තුළ ඩිස්මැන්ටල් කරගන්න පුළුවන්. සාමාන්‍ය ට්‍රැක්ටරයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමාගම හඳුන්වා දෙන ලද බෝට් ට්‍රැක්ටර් රථය කෘෂිකර්මාන්තය නව තලයකට යොමු කිරීමට සමත් වුණා. අපේ ගොවි ජනතාවට තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි ලංකාවේ තියෙන එරෙන කුඹුරු. ඒ කුඹුරු වලට කිසිදු ආකාරයක යන්ත්‍ර සූත්‍රයක් භාවිත කරගන්න බැරිකම. ඩිමෝ ආයතනය විදියට අපි තීරණය කරේ මේකට විසඳුමක් අපේ ජනතාවට ලබා දෙන්න. මෙහිදී අපි විසින් බෝට් ට්‍රැක්ටරය නැත්නම් ඩිමෝ බයිසන් බෝට් ට්‍රැක්ටරය එරෙන කුඹුරු සඳහා පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ලංකාවේ තියෙන එකම විසඳුම විදියට එහෙමත් නැත්නම් දැනට තියෙන හොඳම විසඳුම විදියට බෝට් ට්‍රැක්ටරය ලංකාවට හඳුන්වලා දුන්නා. මෙහි දෙවැනි අදියර විදියට අපි හිතුවා මේ යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය, ආරක්ෂාව, ඒ වගේම සුව පහසුව වගේ දේවල්
තවදුරටත් වැඩි කරන්න තාක්ෂණයක කරුණු තවදුරටත් ඉහළ නංවන්න අපි හිතුවා. ඊට අමතරව සිය ජාත්‍යන්තර පාර්ශවකරුවන් වෙතින් හඳුන්වා දෙන ලද පෙනර්ජෙටික් ජෛව උත්තේජකය ලිම සත්කාරය සහිත යූරියා සහ ලොව ප්‍රකට නයිට්‍රෝෆොස්කා මෙරට කෘෂිකර්මාන්තේ විශාල වෙනසක් ඇතිකිරීමට සමත් වී ඇත. පෙනර්ජෙටික් ජෛව උත්තේජකය උසස් ශාක වර්ධනයක් සහ වැඩි අස්වැන්නක් සහතික කරන අතර වගාවට පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කර ශාක වර්ධනයකට ඉඩ සලස්වයි. ලිම සත්කාරය සහිත යූරියාවල නයිට්‍රජන් ඉවත්වීම 98කින් පමණ අවම කරන අතර වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් ශාකයට ලබා ගැනීම සඳහා උපකාරී වේ. නයිට්‍රොෆොස්කා තනි කැටිත්තක ප්‍රධාන ද්විතීක සහ අංශු මාත්‍ර පෝෂක අඩංගු කර තිබීම නිසා බෝගයට සමතුලිත පෝෂණයක් ලබා දී ප්‍රශස්ත බෝගවර්ධනයක් සහතික කරයි. මේ ආකාරයට නවනිපැයුම් තුළින් ජීවන තත්ත්ව ඉහළ නැංවීම ඩීමෝ ආයතනයේ මූලික අරමුණයි.